අයිබෝන් ළමයි මේ පොඩි විනාඩි 10ක 15ක වීඩියෝ එක අරන් එන්නේ ඔයා දන්නවා අපි 20යි 26 ළමයින්ගේ රිවිෂන් එක පටන් ගන්න යන්නේ. එතකොට මේ 20යි 26 රිවිෂන් එකේ අපි මොකක්ද කරන්නේ සහ එතකොට අපි මේ දක්වා අපේ තියරි ක්ලාසස් වල මොකද කරලා තියෙන්නේ, රිවිෂන් වල මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ මාස 10ට ළමයි කොහොමද ගේමක් ගහගන්නේ දැන් ඇවිල්ලා. ඉතින් ඒ ගැන විස්තර කරන්න තමයි අපි මම මේ කවුන්ටින් සෙෂන් එක අරන් එන්නේ. අපි පොදුවේ අපි සර්ලා ලක්ෂාන්ස එතකොට නිරෝෂන්ස ලසිස්ස මම පොදුවේ අපි සෙෂන් එකක් අරගෙන කතා කරා අපේ සම්පූර්ණ කොහොමද ක්ලාසස් යන්නේ ඔක්කොම විස්තර. ඉතින් දැන් අපේ වෙන වෙනම අපේ ප්ලෑන් එක ඉදිරිපත් කරන්න යන්නේ. එතකොට කවුන්ටින් ප්ලෑන් එක යන්නේ මෙන්න මේ විදියට. මම සරලව කියන්නම්. ළමයි accounting වල අපි මේ වෙනකොට අපේ theory classes වල හරිද? theory classes වල ගිණුම් කරණය හැඳින්වීමෙන් පටන් ගත්තහම ලාභ අරමුණු කර නොගත් සංවිධාන. එහෙම නැත්නම් ගොඩාක් අය කැමති නැති පාඩමක් තමයි සමිති සංවිධාන. අපි එතෙන්ට එනකල් උගන්වලා තියෙනවා theory class එකේ. එතකොට theory class එකේ අපි මේ මාසේ කියන්නේ ඔක්තෝබර් මාසේ කවර් කරන්න බලාපොරොත්තු වෙනවා ළමයි නිෂ්පාදන ගිණුම් කියන කොටස. නිෂ්පාදන ගිණුම්. භාණ්ඩ නිපදවන ව්‍යාපාර භාණ්ඩ හදන ව්‍යාපාරවල කොහොමද ගිණුම් පිළියෙල කරන්නේ? නිෂ්පාදන ගිණුම්. හරි. එතකොට ගොඩක් ළමයින්ට හිසර දෙයක් වෙන පාඩම් සෙට් එකක් යන්නේ නිෂ්පාදන ගිණුම් සමිති සංවිධාන නම් ඉවරයි. හවුල් ව්‍යාපාර. ඒ කියන්නේ ඇත්තටම කියවොත් ළමයි අපිට තව තියරි ක්ලාස් එකේ 12 වසර ඉවර කරන්න තියෙන නිෂ්පාදන ගිණුම් එකයි හවුල් ව්‍යාපාරයි විතරයි. අපි එච්චර ඉක්මනට ඇවිල්ලා තියෙනවා. සෑහෙන දිග ගමනක් සෑහෙන ලස්සනට ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් ඔයා කල්පනා කරනවා ඇති එතකොට මම සර් රිවිෂන් එකට ඇවිල්ලා මොනවා කරන්නද සර් ගොඩක් ගිහිල්ලානේ ක්ලාස් එකේ. නෑ ළමයි කිසිම දෙයකට බය වෙන්න එපා. රිවිෂන් එකේ නැවතත් මුල සිට තියරිත් එක්ක උගන්වන්නේ හරිද? කිසිම ළමයෙක්ව අතෑරලා යන්නේ නෑ. ඔයා තියරි ආවේ නැද්ද එහෙනම් ඉතින් කරන්න දෙයක් නෑ. ඒ කතා නෑ. තියරිත් එක්ක A to Z වෙනම ගණන් සෙට් එකකින් තියරි ක්ලාස් එකේ උගන්වපු නැති වෙනම ගණන් සෙට් එකකින් රිවිෂන් එකේ නැවතත් පළවෙනි පාඩමේ ඉඳන් ගිණුම් කරණය හැඳින්වීමේ ඉඳන්ම ළමයි සියලුම පාඩම් ටික උගන්වනවා පිළිවෙල. රිවිෂන් එකේ මේ මාසේ මම ගිණුම් කරණය හැඳින්වීම උගන්වන එක මෙතෙන්ට ඇඩ් කරේ නෑ. ඒක පොඩි කොටසන්නේ. දවසක් දෙකක් යන්නේ ඒකට. ළමයි ගිණුම් කරන සමීකරණ ප්‍රධාන වශයෙන් කවර් කරනවා. බැංකු සැසඳුම් කවර් කරනවා. එතකොට බාන්න ඔයාට තියරි ක්ලාස් එකට ඇවිල්ලා නිෂ්පාදන ගිණුම් වල ඉඳන් එන්න පුළුවන්. ඊට අමතරව ඔයාට රිවිෂන් එකට ඇවිල්ලා මුල ඉඳන් පටන් ගන්න පුළුවන්. ළමයි අතෑරුණු තැනින් වැටුණු තැනින් පටන් ගන්න. වැටුණු තැනින් පටන් ගත්තොත් කිසිම ළමයෙක්ට වරදින්නේ නැහැ. මේ මාස 10 සුපිරියට වැඩ කරන්න ඕනේ මාත් එක්ක. පේපර්ස් කරන්න ඕනේ, සුපිරි ගණන් සෙට් එකක් හදන්න ඕනේ. ඔයාට මම මෙහෙම කියන්නද? තියරි ක්ලාස් වල උගන්වන දේවල් A level accounting paper එකේ නෑ ළමයි. තියරි ක්ලාස් එකේ උගන්වන දේවල් ඇත්තටම A level accounting paper එකේ ගාණක් විදිහට එන්නේ නෑ. මම ඒයි කියලා කියන්නද ඔයාට? ඔයා බලයි එතකොට මම තියරි ක්ලාස් ආවේ මොකටද කියලා. නෑ ළමයි. ළමයි මම ඔයාලට මෙහෙම කියන්නම්. හරිද? ඉස්සර A level ගන්නකො 2012 ඉඳන් A level paper එකක් ගන්නකො 2012 විතර පරණම අවුරුද්දක්. ළමයි 2012 A level papers ගත්තාම 2012 13 14 පොඩ්ඩක් ලේසි ළමයි. ළමයි ඔයා දන්නවා දැන් පොඩි ට්‍රෙන්ඩ් එකක් ඇවිල්ලා තියෙනවා. එන්න accounting paper එකට එන ගණන් අප්ඩේට් වෙලා තියෙනවා. අලුත් වෙනවා. මම ඔයාලට කියන දේ හොඳටම පැහැදිලි වෙයි. නිකන් ඔයාලට මම බයිලාවක් වගේ තේරෙනවා නම් ඔයා හොඳටම පාස් පේපර් පොතක් තියෙනවනේ හැමෝම ළඟ. ඔයා පාස් පේපර් පොතක් අරගෙන බලන්න මම කියනවට බලන්න 20යි 23 20යි 24 20යි 20න් පස්සේ ගණන් ටික පේපර්ස් ටික පොඩ්ඩක් බලන්න. ළමයි ඉස්සර ගන්නකො ගිණුම් සමීකරණ පාඩම. ඉස්සර A level paper එකේ ගිණුම් සමීකරණ තනි ගාණක් ආවේ. ගන්න 2012 A level, ගන්න 2013 A level, ගන්න 2014 A level, ගන්න 2015 A level. ගිණුම් සමීකරණ තනි ලකුණු 10ක ගාණක් A level paper එකේ. වා බලන්න 2020න් පස්සේ paper ගිණුම් සමීකරණ බලන්න කවදාවත් තනි ගාණක් ආවද කියලා නෑ. ගිණුම් සමීකරණ කියන්නේ පොඩි ගාණක්. අයන්නක් විතරයි. ඒ කියන්නේ ගණන් වල දැන් සෙකන්ඩ් පාර්ට් එකේ ලොකු ගණනක් ගත්තාම ආයන්න ගා කැඩෙනවනේ. ළමයි ගිණුම් සමීකරණ පාඩම පොඩි ගණනක් බවට පත් වෙලා. සමිති සංවිධාන කියන්නේ ලොකු
ගාණක්. වර්තමානයේ වෙද්දී ඒක අණු කොටසක් වෙලා. හරි. ඉස්සරත් අණු කොටසක් විදිහට ඇත්තටම ආවේ. හැබැයි ඉස්සර ලොකු ගණන් ආවා. දැන් ලොකු ගණන් එන්නේ නැහැ. එන්නේ පොඩි ගාණක්. හැබැයි පොඩි ගාණ පට්ට අමාරුයි. මාර විදිහට මේ ට්‍රෙන්ඩ් එක මේ A-level accounting paper එකේ මේ මාර ට්‍රෙන්ඩ් එකක් හැදිලා තියෙනවා. ගණන් චූටි අමාරුයි. දැන් අපි ඉස්සර ගත්තොත් එහෙම ඉස්සර හවුල් ව්‍යාපාර ගානකට වඩා වර්තමාන හවුල් ව්‍යාපාර ගානක අලුත් දේවල් ඇඩ් වෙලා තියෙනවා. ඔයාලට මම මේ කිව්වට තේරෙන්නේ නැහැ හවුල් ව්‍යාපාර ඉගෙන ගන්න නැති නිසා අයියා කෙනෙක් අක්ක කෙනෙක් නම් දන්නවා. ඒ කියන්නේ ඉස්සර හවුල් ව්‍යාපාර ගානක් හදනවට වඩා 23 24 වගේ අවුරුදු වල හවුල් ගානක් හරි අමාරුයි ළමයි. අලුත් දේවල් ඇවිල්ලා හවුල් ගානට. ඒ නිසා මම ඔයාලට පොඩි දෙයක් කියන්නද? ඔයා පාඩම් 16 ඉගෙන ගන්නවා කියන එක ඔළුවෙන් අතාරින්න. accounting වල පාඩම් 16ක් තියෙනවා සර් මම 16 ඉගෙන ගන්නවා කියන අදහස ඔළුවෙන් අතාරින්න. අපි දැන් ඉන්නේ තියරි යුගයක නෙවෙයි අපි ඉන්නේ ඇත්තටම රිවිෂන් යුගයක. ඒ කියන්නේ තමයි අපි තියරි ක්ලාස් එකේ කරන්නේ මොකද්ද කියලා දන්නවද? තියරි ක්ලාස් එක කරන්නේ ළමයි accounting කියන්නේ මොකක්ද කියලා දැනුම දෙනවා. මචං මෙහෙමයි ගිණුම් සමීකරණ ගානක් තියෙනවා. ඒ සමීකරණ ගානක සාමාන්‍යයෙන් ගණන් ටිකක් දාන්න වෙනවා, විස්තර කරන්න වෙනවා. මේ බයිලව ගහනවා. මෙහෙමයි ගණන් ටිකක් හදුවා 10ක් 20ක් 10ක් 15ක් හදුවා එකම ටයිප් එකට ආදායම් ප්‍රකාශය මූල්‍ය තත්ත්වය සමීකරණයට ගණන් දාන්න විස්තර කරන්න වැඩේ ඉවරයි. පාඩම ඉවරයි. හැබැයි රිවිෂන් වල ඒ කෝලම් බෑලමයි. රිවිෂන් එකේ හැදෙන හැම ගානක්ම සරල ගාන ඉඳන් සංකීර්ණම ගාන දක්වා තියෙන්න ඕනේ. රිවිෂන් එක ලේසි ගණන් හදුනා නම් වැඩක් නැහැ ළමයි. මම ඔයාට ගිණුම් සමීකරණ ගානක් අරගෙන ගිණුම් සමීකරණයකට ගණන් ටිකක් දාලා ආදායම් ප්‍රකාශයේ මූල්‍ය තත්ත්වයේ හදන ගණන් 10ක් හදුවට වැඩක් නැහැ. වැඩක් නැහැ. ඔයා A level exam එකට ගිහිල්ලා ඉඳ ගන්නකො 20යි 26යි. ඔයාට පේපර් එක කරන්න බෑ. මම කෙලින්ම අද කියනවා. ඔයාට පේපර් එකේ සමීකරණ ගාන හදා ගන්න බෑ. ඇයි කියලා කියන්නම්. ඉස්සර වගේ නෙවෙයි ළමයි ගිණුම් සමීකරණ ගාන මාර වෙනස් වෙලා ඉන්නේ. මේ බලන්න මම මේ දාලා තියෙන්නේ පාඩම් 16 නෙවෙයි මම මේ මොකක්ද දන්නවද බෝඩ් එකේ දාලා තියෙන්නේ. මේ මම බෝඩ් එකේ දාලා තියෙන්නේ A level වලට මේ දක්වා ආපු සහ අනාගතයේ දවසක එන්න ඉඩ තියෙන ගණන් වර්ග. මම උදාහරණයක් විදිහට කියන්නද ඔයාලට. ළමයි ගිණුම් සමීකරණවල තනි ගණන් එන්න පුළුවන් A level exam එකේ. ඒ පරණ අවුරුදු වල තමයි ඇත්තටම තනි ගණන් ආවේ. ගිණුම් සමීකරණ දාන බැංකු සිස්ටම් ගණන් A level වලට එන්න පුළුවන්. එන්න පුළුවන් නෙවෙයි ඇවිල්ලා තියෙනවා. 2015 16 වගේ ගානක් බැලුවොත් එහෙම මට මතකයි ගිණුම් සමීකරණත් එක්ක බැංකු සිස්ටම් මික්ස් වුණු එකක් ඇවිල්ලා තියෙනවා. ගිණුම් සමීකරණත් එක්ක වැරදි නිවැරදි කිරීම මික්ස් වුණු එකක් 2019 A level වල ආවා. 19 ආවා ඒවා. ඒක ආවා 19. ගිණුම් සමීකරණත් එක්ක පාලන ගිණුම් ගණන් තාම A level exam එකේ ආවේ නෑ ළමයි. තාම A level exam එකේ ඒකට ලොකුවට දාලා නැහැ. 20යි 26යි බලාපොරොත්තු වෙමු. මම මේ දාලා තියෙන්නේ ඔයාගේ අනාගතේ. මම මේ දාලා තියෙන්නේ ඔයා කවර් කරගන්න ඕනේ පාඩම් 16 නෙවෙයි. මම මොකද්ද මේ දාලා තියෙන්නේ? ඔයා අනිවාර්යෙන් A level වලට 20යි 26යි පුටුවක ඉඳගෙන ලියනවා නම් ඔයා අනිවාර්යෙන් විභාගයට යන්න කලින් කවර් කරගන්න ඕනේ ගණන් වර්ග. කිසිම ගුරුවරයෙක් ළඟ මේ ප්ලෑන් එක නැහැ. ඔයා ඕන පන්තියකට ගිහිල්ලා බලන්න. කවුරුත් දන්නේ නැහැ අනාගතේ කොයි වගේ ගණන් වර්ගයක් එයිද කියලා. කවුරුත් දන්නේ නැහැ ළමයි ගණන් වර්ග තියෙන්නේ කොහොමද කියලා. දැන් ගිණුම් සමීකරණ කිව්වහම නිකන් ආදායම් ප්‍රකාශයක් ගැහුවා මූල්‍ය තත්ත්වයක් ගැහුවා සමීකරණ ගණන් ටික දැම්ම දැන් ඔයාට පාඩම් පුළුවන් ඔයා සුපිරි කියලා ඔයාගේ ඔළුව අත ගාලා ඔයා පොඩ්ඩක් රවට්ටලා හුරතල් කරලා යවනවා. එහෙම කරන්න බෑ. සමීකරණයේ අන්තෙටම යන්න ඕනේ. සංකීර්ණම ගානකට එනකල් යන්න ඕනේ. ඇයි දන්නවද? ඔයා බලන්න ඔයා කොච්චර සමීකරණ පාඩම් අරවා මේවා තියරි ක්ලාස් වල ඉගෙන ගත්තත් ඔයා ක්ලාස් එකේ කොච්චර ගණන් හදුවත් විභාගෙට ගිහිල්ලා සමහර ගණන් හදා ගන්න බෑ. ඒ ඇයි කියලා දන්නවද? ඒ ඔයාට ප්‍රැක්ටිස් එක නෑ අමාරු ගානක් හදලා. ඔයා තියරියමයි ඔයාගේ ඔළුවේ තියෙන්නේ. රිවිෂන් කියන්නේ එහෙම නෙවෙයි. තියරිත් අල්ලලා පොඩි සරලම ගාන ඉඳන් සංකීර්ණම ගාන දක්වා ඇදගෙන යනවා. සංකීර්ණම ගාන දක්වා ඇදගෙන ගියාට වැඩක් නෑ රිවිෂන් එක. මම මේ කතාව ඔයාට කියන්නේ ඔයා මගේ නෙවෙයි වෙන කාගේ පන්ති ගියත්. ඔයාට මම විභාගේ කෙල වෙන්නේ නැති වෙන්න තමයි මේ කියන්නේ. හරි. මෙන්න මේ ගණන් වර්ග ඔයාට යම් ක්ලාස් එක හැදුන් නැත්නම් ඔයා ඒ පන්තියට ගිහිල්ලා වැඩක් නැහැ. මගේ පන්තියේ මම හැම අවුරුද්දෙම මේ ඔක්කොම කම්ප්ලීට් කරනවා. ඔයා බලන්න ඔයා මගේ පන්තියෙන් නේද වෙනස කෙනෙක් ගියන් මට කිසිම ප්‍රශ්නයක් නැහැ. අන්තිමට එන්න වෙනවා. ඇයි මේ කිසිම ගණන් ටයිප් එකක් ඒ ක්ලාස් වල හදන්නේ. මේව හදනවා. මම පිළිගන්නවා. මේව හදනවා. හැබැයි කවුරුත් මේ දක්වා ගිණුම් සමීකරණත් එක්ක නිෂ්පාදන ගිණුම් ගානක් හදලා නැහැ ක්ලාස් එක. මම හදනවා ක්ලාස් එකේ. ඇයි කියලා දන්නවද? මේ දක්වා කිසිම A level විභාගයකට ගිණුම් සමීකරණ නිෂ්පාදන ගිණුම් මික්සුණු ගානක් ඇවිල්ලා නැහැ. හැබැයි එනවා. යම් දිනයක් එනවා
ගාන එනවා. යම් දිනයක් එනවා ගාන එනවා ළමයි. එතනින් එහාට ගත්තාම ගිණුම් සමීකරණ වැට් ගණන් නම් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ උපයෝගී පොත් ගත්තාම උපයෝගී පොත්වල මේ ටයිප් ඇවිල්ලා තියෙනවා. උපයෝගී පොත් එක්ක ශ්‍රම පිරිවැය ගාණක් ආවේ එක අවුරුද්දක විතරයි තාම. එක අවුරුද්දක ආවා. තව අවුරුද්දක එන්න ඉඩ තියෙනවා. ඉතින් මේ ශ්‍රම පිරිවැය කියන්නේ ළමයි 13 වසරේ පාඩමක්. ඔයා පිළිගන්නවද? ශ්‍රම පිරිවැය කියන්නේ 13 වසරේ පාඩමක්. උපයෝගී පොත් කියන්නේ 12 වසරේ 4 වෙනි පාඩම. හිතන්නකෝ 12 වසරේ 4 වෙනි පාඩමත් එක්ක 13 වසරේ පාඩම මික්ස් වෙන්න පුළුවන්ද? පුළුවන්. වෙන්න පුළුවන්. ඉතින් ඇවිල්ලා තියෙනවානේ. කවුද හිතන්නේ? කවුද මේ වගේ ගණන් හදන්නේ ක්ලාස් එක? මම ඒකයි කිව්වේ දැන් මම තියරි කියන දේ මම තියරි ක්ලාස් කරන්නේ හරිය සරලව. එන්න ළමයි මේක මෙහෙමයි සමීකරණ ගන්න. මෙහෙමයි අරක මෙහෙමයි. මගේ රිවිෂන් වල නම් ඔය පොලන්නේ නැහැ. අපි රිවිෂන් ගණන් ක්ලාස් එකේ හදනවා මේ හැම ගණන් වර්ගයක්ම. ඔයාට මම වෙනම පොතක් එවනවා මේ ප්ලෑන් එක දාලා. ඔයා මොකද දන්නවද කරන්නේ? මම ක්ලාස් එකේ මේ ගණන් ටයිප් හැදුව ගමන් ඉස්සරෙන් හරියක් දාගන්න. මේ ඔක්කොටම හරි වැටුණු දවසක බය නැතුව ගිහිල්ලා එක්සෑම් එකේ ඉඳ ගන්න. ඔයාට පුළුවන්. අපි මේ හදන ක්ලාස් එකේ මේ හදන ගණන් මේ වර්ග වලින් එහාට දෙයක් එන්නේ නැහැ එක්සෑම් එකේ. මම කෙලින්ම කියනවා. මේ අවුරුද්දෙත් එහෙමයි, ඔයාගේ අවුරුද්දෙත් එහෙමයි, හැම අවුරුද්දෙම එහෙමයි. ළමයි මේවා නම් අනිත් සර්ලත් හදනවා ඇත්තටම. හරි අලුත් අප්ඩේට්. දැන් මේවා හවුල් ව්‍යාපාර එක්ක නිෂ්පාදන නියුම් හදන අය හරිම අඩුයි ළමයි ලංකාවේ. ඇත්තෙම නැත්තරම්. හදන්නේ නැහැ. හරි. එතකොට වැරදි නිවැරදි කිරීම මේවා තියෙනවා. හරි. ඒ වගේ අර අපි අලුත් වෙන්න ඕන ළමයි. රිවිෂන් වලට යනකොට අපේ මයින්ඩ් සෙට් එක අපේ මොලේ වර්ධනය වෙන්න ඕනේ උපරිමයටම. සංකීර්ණ ගාණක් හදලා යන්න එක්සෑම් එකට. ලේසි ගණන් නම් හදලා යන්න එපා රිවිෂන් වල. වැඩක් නැහැ. ගිණුම් සමීකරණ ගණන් 20ක් හරියට හදලා බැලන්ස් කරත් වැඩක් නැහැ. ඒක සංකීර්ණ නැත්තම්. ඒක විවිධ වර්ග වලින් නැත්තම්. මේ වර්ග ටික අනිවාර්යෙන් ඔයා ඒ රිවිෂන් එක නැත්තම් විභාගයට යන්න කලින් ඉඳ ගන්න කලින් හදලා තියෙන්න ඕනේ. ඉතින් මේ හැම එකක්ම අපි හදනවා මේ හැම එකකටම ටියුබ් දෙනවා. මගේ ක්ලාස් එකේ තියෙන වැදගත්ම දේ තමයි ළමයි මම ඇත්තටම ක්ලාස් එක කරන්නේ මාස දෙකක් විතර මාස දෙකක් තුනක් පාඩු පිට කරන්නේ. කිසිම ඉතිරියක් නැහැ. ඇයි කියලා කියන්නද? ළමයි මම අලුතෙන් එන ඕනෙම ළමයෙක්ට අපේ ක්ලාස් එකට ඔයා අලුතින් එනවා නම් රිවිෂන් එකට මම ඔයාට කවුරුත් කිසිම ගුරුවරයෙක් ලංකාවේ කරන්නේ නැති සුපිරි උදව්වක් කරන්න. කවුරුත් කරන්නේ නැහැ. ඔයා ඕන කවුන්ටින් ගුරුවරයෙක්ගෙන් අහලා බලන්න අනිවාර්යෙන් රුපියල් 8000ක් 10000ක්වත් ගන්නවා. මොකක්ද දන්නවද උදව්ව? රිවිෂන් එකට අලුතෙන් එන හැම ළමයෙක්ටම මේ දක්වා තියරි ක්ලාස් එකේ කරපු සියලුම පාඩම් වල සියලුම පාඩම් කියන්නේ ගිණුම්කරණයේ හැඳින්වීම සමීකරණ දිත්ත සටහන් උපයෝගී පොත් බැංකු සැස්තුම් වැරදි නිවැරදි කිරීම පාලන ගිණුම් අසම්පූර්ණ වාර්තා සමිති සංවිධාන සියලුම පාඩම් වල සියලුම ටියුට් ටික ගෙදරට නොමිලේ වෙනවා මෙච්චර විතර පැක් එකක් හිතන්නකෝ ඔයා ගෙවන්න ඕනේ රිවිෂන් එකේ ක්ලාස් ෆී එක විතරයි අත්තටම ඔයා අලුතෙන් එන ළමයි ගෙවන්නේ තියරි රිවිෂන් ප්ලස් 3200 ක්ලාස් ෆීස් එක විතරයි 3200යි ඒකට ඔයාට තියරි ක්ලාස් එකේ මේ දක්වා කරපු මේ හැම ටියුට් එකක්ම ගෙදරට නොමිලේ එනවා. පට්ටම ක්වොලිටි ටියුට් එකක්. පට්ටම ක්වොලිටි ටියුට් සෙට් එකක් ගෙදරට එනවා. මාස දෙකකින් එවන්නේ. ඒ කියන්නේ මම ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ කොහොමද දන්නවද? දැන් මේකෙන් හතරක් පහක් විතර වෙනවා පළවෙනි මාස. ඔක්තෝබර් මේ මාස. ඔයා ඒ ටික කවර් කරාට පස්සේ ඊළඟ මාසෙදී ඔයාට ඉතුරු ටික එවනවා. කොහොමත් ඔක්කොම රෙකෝඩින් එකතරේ බලන්න බෑනේ ළමයි. ඒ නිසා මේකෙන් පහක් විතර එවනවා. දැන් උදාහරණයක් විදිහට හැඳින්වීම සමීකරණ දිත්ත සහ උපයෝගී පොත් බැංකු සැස්තුම්. එතනට එනකල් තියෙන ටියුට් සෙට් එක ගෙදරට එවනවා. නොමිලේ සත පහක්වත් අමතර ගන්න නැහැ. රුපියලක්වත් අමතර ගන්න. තැපැල් ගාස්තුවක් ගන්න අඩුම් ධර්මයේ. මට තැපැල් ගාස්තු වැඩි වෙනවා. මගේ මුද්‍රණ වියදම ගැන හිතන්නකො ළමයි. මේ ටියුට් ඔක්කොම නොමිලේ දෙන්න ගියාම. හැබැයි මම ඒක ඔයා වෙනුවෙන් කරනවා. කවුද කියන්නකෝ ඔයා වෙනුවෙන් මේ දක්වා තියරි නිබන්ධන ටික රෙකෝඩිනුත් එක්ක නොමිලේ දෙන්නේ? මම ඔයාගෙන් ඒකට සල්ලි ගන්නවා නම් අනිවාර්යෙන් ළමයි 300ක්වත් ඕක සල්ලි ගෙවලා ගන්නවා. මම ඔයාලට කිව්වොත් එහෙම එහෙනම් තියරි ටියුටුත් ඔයාලට ඕනේ නේ. එහෙනම් ඔයා 8000 10000ක් විතර මට ක්ලාස් ෆීස් එකක් දාන්න කිව්වොත් අනිවාර්යෙන් දානවා. මට එහෙම ඕනේ නැහැ. මට ඕනේ ඔයා මේ මාස 10 ගේමක් ගහලා ගොඩ යනවා දකින්න. ඒ නිසා 3200යි අපේ ක්ලාස් ෆී එක. ඔයා මට 3200ක් ඔක්තෝබර් මාසේ පේමන්ට් කරාම මම ඔයාට මේ පළවෙනි බැංකු සස්තුම් වලට යනකල් තියරි ක්ලාස් එකේ ටියුට් සෙට් එක නොමිලේ ගෙදරට එවනවා. ඊට අමතර වෙනවා රිවිෂන් ටියුට් සෙට් එක මේ මාසේ කරනවා කියවන තියරි එකේ නිෂ්පාදන නියුම් පාඩම ඒකේ ටියුට් එක එනවා ටියුට් සෙට් එතකොට කීයක් විතර සෙට් වෙනවද ටියුට් සෙට් 7ක් විතර සෙට් වෙනවානේ ටියුට් 7ක් විතර ලොකු පැක් එකක් හරි මට සමහරට එක ලියුම් කාර්යයකට දාන්න බෑ ලියුම් කාර්ය දෙකකට දාන්න වෙනවා එතකොට ඩෙලිවරි charges වැඩි වෙනවා හැබැයි මම මේ හැමදේම දරා ගන්නවා 3200ට අමතර සත පහක් ගන්න නැහැ ඔයාගෙන්
ඔයා ලංකාවේ ඕනම accounting ගුරුවරයෙක්ගෙන් අහලා බලන්න සර් තියරි ටියුට් එක නොමිලේ වන්න පුළුවන්ද කියලා කවුරුත් එවන්නේ නැහැ. කවුරුත් එවන්නේ නැහැ. මං ඔයාට එවනවා. මම ඒ කියන්නේ මට ඕනේ ඔයා ගොඩ යනවා දකින්න. මේ මාස 10 ඔයා වැඩ කරන්න ඕනේ. වැඩ කරලා ඔයා සුපිරි ගේමක් ගහන්න. ඔයා වෙනුවෙන් මම ඉන්නවා ඕන වෙලාවක. ඊට පස්සේ ළමයි අපි එතනින් එහාට ගත්තාම අපේ ක්ලාසස් යන ටයිම් එක නම් ළමයි මම මෙතන ඇඩ් කරේ අර රිවිෂන් එක කරන්න හිතන් ඉන්න වෙලාවල්. නමුත් අපි අනිත් සර්ලත් එක්ක කතා වෙලා ක්ලාස් ටයිම් ටේබල් එක ගෲප් එකට දෙන්නම් ඈ. ඒක හරියටම ටයිම් ටේබල් එක ගෲප් එකට දාන්නම්. ක්ලාස් එකට සම්බන්ධ වෙනවා නම් අලුතින් ළමයෙක් එයා මෙන්න මේ ඇඩ්මින් අක්කගේ නම්බර් එකට මෙසේජ් එකක් දාන්න. මේක මගේ නම්බර එක නෙවෙයි. මේක ඇඩ්මින් අක්කගේ නම්බර එක. හරි ඇඩ්මින් අක්කගේ නම්බර එකට මෙසේජ් එකක් දාන්න. එයා ඔයාව ගෲප් එකට ඇඩ් කරලා විස්තර ටික දීලා පේමන්ට් කරන විදිහ කියලා ඔක්කොම කරයි. හරි. එතකොට ඊට අමතරව ඔයාට මට පෞද්ගලිකව මෙසේජ් එකක් දාන්න ඕන WhatsApp මෙසේජ් එකක්. නම්බර එක ලියා ගන්න 0.74යි 322යි 80යි 20. 0.74යි 322යි 80යි 20. මට දාන්න මම දවසක් යන්න කලින් බලලා රිප්ලයි එකක් දාන්න. අපිට මැසේජ් ගොඩාක් එනවා ළමයි මේ දවස්වල අර 25 ළමයිනුත් එක්සෑම් එකට යනවානේ ඒ නිසා. හරි. අනිවාර්යෙන් රිප්ලයි එකක් දානවා. ඔයාලට තියෙන ප්‍රශ්න දාන්න. ඔයාලට තියෙන ප්‍රශ්න දාන්න. ඒ කියන්නේ ගණන් නෙමෙයි මං කියන්නේ. සර් මට මෙහෙම කවර් වෙලා නැහැ සර් කොහොමද සර් මේක වෙන්නේ? අරවා මේව දාන්න. මං ඔයාලට අනිවාර්යෙන් උත්තරයක් දෙනවා. එතකොට මේ බලන්න මේක මාර වැඩක් හරි. කවුරුත් දෙන්නේ නැහැ. කවුරුත් කිසිම ගුරුවරයෙක් තියරි ටියුට් ටික නොමිලේ දෙන්නේ නැහැ. මම දෙනවා. මම දෙනවා. ඊට අමතරව මේ හැම ගණන් වර්ගයක් මම කවර් කරනවා ක්ලාස් එකේ. කිසිම කෙනෙක් මේ ගණන් හදලා නැහැ තාම ක්ලාස් වල. මේවා කවර් කරනවා. හරි. කවර් කරන්නේ ඔහේ නිකන් ගාන හදන්න කියන්නේ නැහැ. ක්ලාස් එක පැය 3ක් නම් රිවිෂන් එක මම සතිය දවස් 2ක් විතර කරනවා මේ 25 ළමයි එක්සෑම් එකට ගියාම දෙයක් නෙවෙයි 3ක් විතර කරනවා. ඔයා එනවා ක්ලාස් එකට මම ඔයාට මේ ගාන හදනවා නම් මම ඔයාට කියනවා වෙලාව විනාඩි 20යි 25යි විනාඩි 25න් හදන්න ටයිම් එක දුන්නා හරියටම පටන් ගත්තේ ක්ලාස් එක රෑ 9ට නම් 9:25ට මේ ගාන සාකච්ඡා කරනවා. එදා දවසේ හදන ගණන් සෙට් එක බෝඩ් එකේ දානවා. ඒ ගාන ඉවරයි නම් ඊළඟ ගානට ළමෙක්ට යන්න පුළුවන්. වෙන් කළ යුතු කාලය දෙනවා. ටයිම් එකට හදනවා ක්ලාස් එකේ. මම ඔයාට ගාන සාකච්ඡා කරනකොට හදන්න පුළුවන් කෙටිම ක්‍රමය පැහැදිලි කරනවා. කෙටිම ක්‍රමය. ලකුණු ලේසියෙන් ගන්න පුළුවන් කෙටිම ක්‍රමය. ලකුණු දෙනවා, ලකුණු බලනවා. එතකොට ඔයා ලකුණු හම්බෙන පොයින්ට් ටික ඉගෙන ගන්නවා. ලදාගයන් වලට කොච්චරක් හම්බෙනවද? මං කොච්චරක් ලකුණු ගන්න ඕනේද හැමදේම. ඒ කියන්නේ තනිකර ඔයා accounting මට කොච්චරක් පුළුවන්ද ඒ තරමට ඔයාට පුළුවන් කරනවා. මට කොච්චරක් දැනුම තියෙනවද ඒ දැනුමේ මට්ටමට ඔයාව ගන්නවා. ඔයා දන්නේ නැහැ ගානක ලකුණු හම්බෙන පොයින්ට් එක මම ඒ ටික ඔයාට දෙනවා. එතකොට ඔයා දන්නවා ලකුණු හම්බෙන්න මොකද කරන්න ඕනේ ලකුණු ගන්නවා. ලදාගයන් කොච්චරක් තියෙනවද? ඔක්කොම දන්නවා ලදාගයන්. එතකොට ළමයි මේ ප්ලෑන් එකට සෙට් වෙන්න අනිවාර්යෙන් තියරි ක්ලාස් එකේ මේ මාසේ කරන දේවල්, රිවිෂන් එකේ කරන දේවල්, රිවිෂන් එක මුල සිට යන්නේ. බිඳුවටම වැටලා නම් ඉන්නේ පටන් ගන්න දැන්. දැන් පටන් ගත්තොත් පුළුවන් ගේමක් ගන්න. අතාරින්න එපා. මුල ඉඳන් අතාරින්න එපා. රෙකෝඩින් බලනවා නම් රෙකෝඩින් ටික හරියට බලන්න. ලයිව් වෙනවා නම් මං හරිම කැමතියි. ලයිව් ඇවිල්ලා ප්‍රශ්න අහගෙන මාත් එක්ක ෆිට වෙලා හරි අපි සුපිරියර් වැඩ ටික කරමු. එහෙනම් ළමයි මම ගිහින් එන්නම් මගේ සම්පූර්ණ ප්ලෑන් එක ඕක. මගේ ප්‍රධාන මට කියන්න ඕන පොයින්ට් එක තමයි සියලුම තියරි ටියුට් එක නොමිලේ දෙනවා. හැම ළමයෙක්ටම මාස 2ක් කෑලි දෙකකට කඩලා ලොකු පැක් එකක්. ඊට අමතරව අර ගණන් හැම ටයිප් එකක්ම කවර් කරනවා. ක්වොලිටි ටියුට් සෙට් එකක් ගෙදරට එනවා. අමතර ඩිලිවරි charges අරවා මේවා කුරියර් charges මුකුත් ගන්න නැහැ. 3200යි තියරි රිවිෂන් දෙකටම ඒ විතර නෙවෙයි පේපර්ස් වලටම කොටම එක 3200යි. අමතර කිසිම ෆී එකක් වැඩි වෙන්නේ නැහැ විභාගය දක්වාම 3200මයි යන්නේ හැමදාටම. ඒක තමයි කතාව. හරි. එහෙනම් ගිහින් එන්න හැමෝටම තේරුම් සරණයි ක්ලාසස් වලින් හම්බෙමු.